good morning. On my breath, unraveling emotions, and I guess in a way you. I know you feel like you want me, and I guess in a way you do. ඉතින් මම අද මේ vlog එක කරන්න හිතුවේ අද So I'm talking nonsense there. ඉතින් අද මේ vlog එක කරන්න හිතුවේ අද දවස චුට්ටක් කම්මැලි වගේ නිසා මට productive කරගන්න හිතුණා. ඒ නිසා මට දැන් vlog එකක් කරනකොට සාමාන්‍යයෙන් මගේ දවස හරි පිළිවෙලයි ලස්සනයි කියලා හිතෙනවා. ඒ නිසා දවස productive කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා තමයි මම vlog එකක් කරන්න හිතුවේ. මම මෙතන කියවන්නේ වෙන જાතිය. All of a sudden වහින්න පටන් ගත්තා. පේනවද? On my breath, unraveling emotions. I need some space to think this through. Call me all night long. Try to give you hints and a heart to see. Right on the line. ඉතින් කාලා බීලා හැම වැඩ පටන් ගන්න තමයි යන්නේ දැන්. මේ වීඩියෝ ක්ලිප් එකට පස්සේ ක්ලිප් එකේ මුල් ටික රෙකෝඩ් වෙලා නැහැ. මම ඒ ටිකේ කතා කරේ කොහොමද අපේ දවස අපි ප්‍රොඩක්ටිව් කරගන්නේ කියලා. ඉතින් අපේ දවස අපි ප්‍රොඩක්ටිව් කරගන්න නම් මුලින්ම අපිට මෝර්නින් රුටීන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි උදේම නැගිටින්න ඕනේ. ඒ කියන්නේ අපි හැමදාම එක වෙලාවකට නැගිටිනවා නම් ඒක නියමයි. ඊට පස්සේ අපි නැගිට ගමන් අපේ ස්පේස් එක ටයිඩි කරගෙන හොඳට වතුර බීලා වොෂ් දාලා හොඳට බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන ඉන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපේ දවසේ ඇත්තටම හරි ලස්සනට ප්‍රබෝධමත් විදිහට ගත කරන්න. උදේම මොකද හොඳට පටන් ගත්තා කියන්නේ ආයේ එතන අවුලක් නැහැනේ. ඊට පස්සේ අපි ඊළඟට කරන ලොකුම වැරද්ද තමයි අපි නැගිට ගමන් හැමදාම සමහර අය පුරුදු වෙලා ඉන්නවා ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න. සමහර දවසට මමත් එහෙමයි. ඒ වුණාට ඒක අවොයිඩ් කරන්න ඕනේ. ෆෝන් එක ස්ක්‍රෝල් කරනවා කියන්නේ ඒකෙන් අපි ඩ්‍රේන් වෙනවා. ඒක නිකන් මට පේන්නේ අපේ තියෙන පවර්ස් අපිම නැති කරගන්නවා වගේ එකක්. ඇත්තටම අර අපි වෙන වැඩකට දාන්න තියෙන අර උදේම අපි නැගිට ගමන් අපේ තියෙන හිත වෙන හොඳ වැඩකට කියන්නේ අපිටම ප්‍රොඩක්ටිව් දෙයකට යූස් කරන වැරෙන්න මේ වගේ ස්ක්‍රෝලිංగ్ සෝෂල් මීඩියා වගේ දෙයකට යූස් කරන්න නැතුව හිටියොත් ඇත්තටම අපිට අපේ මුළු දවසම ප්‍රොඩක්ටිව් විදිහට ගත කරගන්න බැරි නැහැ. දෙවෙනි පොයින්ට් එක තමයි අපි හැමදාම වැඩක් පටන් ගන්න කලින් කියන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් අරන් ඔක්කොම ඉවර වෙලා බග්ගාලා අපේ වැඩ කියන්නේ අපි පාඩම් කරන්න හරි අපි මොකක් හරි වර්ක් කරනවා නම් ඒ වැඩ හරි පටන් ගන්න කලින් ප්ලෑන් කරා නම් අපි අද දවස් ඉවර වෙනකොට මොන වැඩ ටිකද අපි ඉවර කරගන්නේ ටු ඩු ලිස්ට් එකක් හදනවා වගේ දෙයක් කරගත්තාම අපේ දවස හරි ප්‍රොඩක්ටිව් විදිහට අපිට ඉවර කරගන්න පුළුවන්. මොකද අපි දන්නවා අපි මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් අපි කතා කරමු කොහොමද පාඩම් කරන කෙනෙක් නම් පාඩම් කරන අතරතුර අපේ බ්‍රේක්ස් ඉෆෙක්ටිව් විදිහට තියාගන්න කියලා. දැන් අපි ෂෝට් බ්‍රේක්ස් කරනවා නම් ඒවට එවදී අපිට පොඩි වෝටර් බ්‍රේක් එකක් එහෙම නැත්නම් සින්දුවක් අහන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් තමයි අපි කරන්න ඕනේ. ඔය ස්ක්‍රෝල් කරන්න වගේ ගියොත් එහෙම එතකොට අපි ඒක එක දිගට කරන්න ගිහිල්ලා අපිට එතකොට ලිමිට් එකක් නැති වෙනවා. අපිට අමතක වෙනවා අපි කර ඉන්න වැඩේ. ඒ නිසා අපි ස්ක්‍රෝල් කරනද අපි ෆෝන් එක එහෙම ඒ වගේ වෙලාවකට එක්ක ෆෝකස් මෝඩ් එකක් දාලා එහෙම නැත්නම් වගේ ලාචුවකට දාලා ඒක පේන්නේ නැතුව තැනක තියෙනවා නම් අපිට පුළුවන් ෆෝන් එකෙන් අපිට එන ඩිස්ට්‍රැක්ෂන්ස් ටික මග ඇරලා අපේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. ලොං බ්‍රේක්ස් තියෙනවනේ කියන්නේ විනාඩි 20 30 වගේ ගන්න ඒවා. ඒ වගේ විදිහට පුළුවන් ආයෙක ලන්ච් එක ගන්න. නැත්නම් වෙන මොකක් හරි ස්නැක් එකක් හදාගෙන කැමති දෙයක් කන්න. නැත්නම් කොහේ හරි පොඩ්ඩක් වත්තේ පිටිය ඇවිදලා පොඩි වටයක් දාලා ඉන්න. ඒ වගේ ලොං බ්‍රේක්ස් වලට ඒ වගේ දේවල් යූස් කරලා අපි දවසකට 1% ඉම්ප්‍රූව් වෙන්න බැලුවොත් ටික අපි ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා අන්තිමට බලද්දි. අපි මේ වගේ තියෙන ටිප්ස් ගොඩක් ඒවා යූස් කරලා ඔයගොල්ලොත් ඉම්ප්‍රූව් වෙන්න බලන්න මාත් එක්කම. පොඩක් එළියට ගිහිල්ලා රවුමක් දාලා ඉන්න මායි අම්මයි කතා වෙලා හිටියා. දැන් ඉතින් අපි යන්නයි හදන්නේ. get ready with me එකක් කරන්න එන්න. Call me all night long. Try to give you hints and a heart to see. Right on the line, no. Losing it
you cry, and I don't wanna fight with you. I would rather lie to you. I promise now's not the right time. Yeah, I don't wanna fight with you. I would rather lie to you. Look away so you won't see, 'cause the pain is in my eyes. Feels like I could break it any moment and shatter your insides. If you feel my mind, call me all night long. Try to give you hints that are hard to see. Right on the line, no. Losing it on you's the last thing I need. ඉතින් ෆිටෝන් කරලා අන්තිමට මේක ගත්තා. බට් ආය අනිත් දවසේ ගිහිල්ලා ඕකේ බ්ලූ කලර් එක අරන් ආවා. Lie to you. I promise now's not the right time. Yeah, I don't wanna fight with you. I would rather lie to you. I would rather lie. I would rather lie. I don't wanna fight. ඊට පස්සේ ගෙදර ආපු ගමන් නාලා කාලා ඒ වැඩ ටික ඉවර කරගෙන හිටියා. ඉතින් අද කරන්ට් යනවා කියලා දා කලින් ඉඳන් දන්න නිසාම පොඩි වැඩ කොටසක් තමයි අද දාගෙන තිබුණේ මම. අදට මම කරන්න හිතාගෙන හිටපු වැඩ ටික ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ මම ඉතින් මගේ මම කැමති මොන හරි දෙයක් කරන්න පොතක් කියලා. මොකක් හරි YouTube වීඩියෝ එකක් බලලා ඉතින් මගේ vlog එක අදට ඉවරයි. Bye.